Hello viewers, අද අපි මේ lesson එකෙන් කතා වෙන්නේ ICT 12 comment ship එකේ කියපු special දෙයක් ගැන. ඒ තමයි average candle range කියන එක. මේක විවිධාකාර විදිහට ඔයා trade කරන විදිහට බලපානවා. ඔයා day trader කෙනෙක් නම් ඔයාලට average daily range එක ගන්න පුළුවන්. scalper කෙනෙක් නම් 4 hour 6 hour වගේ ranges ගන්න පුළුවන්. සහ ඔයා one shot one kill trader කෙනෙක් නම් ඔයාලට පුළුවන් weekly range එක ගන්න, average weekly range එක. සහ එතනින් එහාටත් ඔයා long term trade කරනවා නම් සාමාන්‍යයෙන් monthly වගේ trade කරනවා නම් ඔයාලට average monthly range එක ගන්න පුළුවන්. එතකොට මේ දේදී මුලින්ම මම දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මේ OHLC සහ OLHC කියන සම්බන්ධය. එතකොට මේක candle එකක් read කරද්දී නැත්නම් candle anatomy එක read කරද්දී ඔයාලට වැදගත්ම වෙන දෙයක් තමයි මෙන්න මේ OHLC සහ OLHC කියන්නේ. සරලව කිව්වොත් අපි මෙතන දැන් bearish candle එකක් මේ කළු පාටින් අදහස් කරන්නේ මම සහ bullish candle එකක් තමයි කොළ පාටින් අදහස් කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ opening price එක. right මේ candle එකේ opening price එකෙන් උඩට, ඒ කියන්නේ opening price එකෙන් premium එකට ගිහිල්ලා market එක opening price එක පල්ලෙහාට displace කරනවා. සහ bullish candle එක ගත්තාම ඔයාලට පේනවා opening price එකෙන් discount එකට ගිහිල්ලා market එක opening price එක displace කරනවා. එතකොට මේ premium සහ discount කියන pricing එක නැත්තම් සරලව මේ opening price එකෙන් market එකට මේ උඩට නැත්තම් premium pricing එකට සහ මේ discount pricing එකට විතැන්වීම නැත්තම් ඒ ගමන් කිරීම මේ opening price එකට සාපේක්ෂව තමයි සිදු වෙන්නේ. කියන්නේ අපි මේක නිර්ණය කරන්නේ, කියන්නේ තීරණය කරන්නේ premium pricing එකක්ද මේක discount pricing එකක්ද කියන එක මේ opening price එකට සාපේක්ෂව මොනිටර් කරොත් අපිට ගොඩක් හොඳ speculations බලා ගන්න පුළුවන්. සහ මේ opening price එක displace කරාට පස්සේ අපි mainly focus කරන්න ඕනේ මෙන්න මේ candle එකට අදාළ. ඒ කියන්නේ දැන් මේක bearish candle එකක් නම් ඒ කියන්නේ open high එක හදලා ඊට පස්සේ low close එකක් තියෙන්නේ. එතකොට මේ bearish candle එකක් නම් එතකොට මේ opening price එක displace කිරීමෙන් පසු, ඒ කියන්නේ opening price එක displace කරන එකට පස්සේ ඔයාලට මේ retracement එකකින් ඔයාලට මේ expansion එක anticipate කරන්න පුළුවන් හෝ capture කරන්න පුළුවන්. සරලව ඊට පස්සේ bullish expansion එකක් නම් market එක මොකද වෙන්නේ? opening price එකෙන් discount pricing එකකට යනවා. market එක opening price එක displace කරාට පස්සේ මේ retracement එකෙන් ඔයාලට මේ bullish expansion එක anticipate කරන්න හෝ capture කරන්න පුළුවන්. සරලව හොඳට මතක තියාගන්න මේ opening price එකට සාපේක්ෂව right opening price එකට සාපේක්ෂව premium pricing එකක් අරගෙන market එක sell වෙනවා bearish candle එකක් නම්. opening price එකට සාපේක්ෂව discount pricing එකක් අරගෙන market එක change the state of deliver කරලා market එක bullish expansion එකකට යනවා. හැම වෙලේම අපි කියන දෙයක් තමයි ICT traders ලා අපි sell කරන්න ඕනේ premium එකකින් සහ අපි buy කරන්න ඕනේ discount එකකින් කියන එක. එතකොට anatomically ඒ කියන්නේ candle එකක් අනුසාරයෙන් market එක බලනකොට එතකොට මේ candle එකේ ගමනාන්තයන් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරම bearish සරල වාය කිව්වොත් ආයෙ පැහැදිලි කරොත් opening price එකට සාපේක්ෂව market එක premium pricing එකකට යනවා. ඊට පස්සේ displacement එකක් opening price එක displacement එකක් වෙනවා. එතකොට අපි දන්නවා ICT terms වලින් අපේ candle එකේ high එක නැත්තම් දැන් මේ candle එකේ high එක කියලා අපි අදහස් කරන්නේ මෙතන manipulation කියලා දාලා තියෙන්නේ. සරලව කිව්වොත් bearish candle එකක් expand වෙන්න තියෙන්නේ bearish පැත්තනේ. ඒ කියන්නේ sell side එකට. එතකොට sell side එකට expansion වෙනවා නම් මේ manipulation move එක protractionary move එකක්. නැත්තම් ඒ කියන්නේ මේ upward පොඩි expansion එක නැත්තම් මේ පොඩි movement එක මේක manipulation එකක් විදිහට අපිට ගන්න පුළුවන්. right ඒ වගේම තමයි bullish candle එකක් ගත්තාම දැන් මේක expand වෙන්න තියෙන්නේ buy side පැත්තටනේ. එතකොට buy side පැත්තට expand වෙන්න තියෙනවා නම් මේ පොඩි පල්ලෙහාට යන movement එක. ඒ කියන්නේ opening price එකට සාපේක්ෂව discount pricing එකට යන මේ move එක අපිට candle එකේ manipulation එක නැත්තම් low එක විදිහට අපිට ගන්න පුළුවන්. right එතකොට
මේ ටර්ම් එක වැලිඩ් වෙන්න නම් මේ ඕපනින් ප්‍රයිස් එක ඩිස්ප්ලේස් කරන්න ඕනේ. සමහරක් වෙලාවට මේ යටම මාකට් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් හදලා යන අවස්ථාවක් තියෙනවා. බට් ඔයා මේ ඕපනින් ප්‍රයිස් එක ඩිස්ප්ලේස් කරන එක ස්පෙකියුලේට් කරා නම් ඔයාට හොඳ හයි ප්‍රොබබල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ දෙවෙනි කාරණාව ගැන ගත්තොත් මේ ප්‍රයිස් එක්ස්පෝෂන් කියන එක. රයිට්. මේ ඇවරේජ් කැනල් රේන්ජ් යටතේ මාකට් එක ස්පෙකියුලේට් කරන්න ඕන වෙන දේවල් ටික තමයි මම මේ කියන්නේ. රයිට්. එතකොට ප්‍රයිස් එක්ස්පෝෂන් එකක් කියන්නේ මොකද්ද? ප්‍රයිස් එක්ස්පෝෂන් එකක් කියන්නේ ඔයාලගේ ඇන්ටිසිපේටඩ් ලෙවල් එකක් තියෙනවා. ඔයා හිතන්නකො ෆෙයා වැලියු ගැප් එකක් ICT ටර්ම්ස් වලින් නැත්තම් වොලියුම්ස් වලින් හයි වොලියුම් නෝට් එකක්. එතකොට ඔයා හිතන්න TPS වලින් ගත්තොත් සිංගල් ප්‍රින්ට් එකක් හරි ඒ වගේ මොකක්ම හරි දෙයක්කින් ඔයා ඇන්ටිසිපේටඩ් ලෙවල් එකක් ගත්ත කියන්නේ ඔය කියන්නේ මෙතනින් මාකට් එක හැරෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලා මේ ප්‍රයිස් එක්ස්පෝෂන් එක දකින්න ඕනේ. කියන්නේ මාකට් එකේ මේ ඉම්පල්සිව්නස් එක. ඒ කියන්නේ මාකට් එකේ එන මේ හෙවි මූව්මන්ට්ස් කෙමෙන් මොමන්ටම් එක අඩු වෙන්න ඕනේ. රයිට්. මෙන්න මේ ප්‍රයිස් එක්ස්පෝෂන් එක විදිහට අදහස් කරන්නේ මම මෙන්න මේක. කියන්නේ හයි වොලියුම් නෝඩ් එකක් හෝ වේවා. එතකොට ඔයාලගේ ICT ටර්ම්ස් වලින් කී ලෙවල් එකක් වේවා නැත්නම් MSNR ලෙවල් වලින් මොකක් හරි එහෙම වේවා. ඒ ලෙවල් එකට එනකොට මාකට් එක මේ එක්ස්පෝෂන් කියන එක වෙන්න ඕනේ. එතකොට අපිට හොඳ කන්ෆිඩන්ස් ලෙවල් එකකින් අපිට මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන්. රයිට්. එතකොට මේක අපිට S2කට විසිබල්ලි පේනවනේ. කියන්නේ මාකට් එකේ මේ කී ලෙවල් එක ආසන්නෙන් මොමන්ටම් එක අඩු වෙනවා. එතකොට අපිට ඇන්ටිසිපේටඩ් කරන්න පුළුවන් මේ මාකට් එක මේ කී ලෙවල් එක හෝල්ඩ් කරයි කියන එක මේ කන්ෆර්මේෂන් දුන්නට පස්සේ. රයිට්. එතකොට මුලින්ම අපි කතා වුණේ මේ OHLC and OLHC ගැන. එතකොට open high low close එක ගැන අනිවාර්යෙන් හොඳම ක්ලික් එකේ ඉන්න අනිවාර්යෙන්. එතකොට මේ වගේ දෙයක් ට්‍රේඩ් කරනවා නම් මේක ගැන හොඳ අවධානයක් තියෙන්න ඕනේ. මොකද statistical data ඔස්සේ කියන්නේ candles previous candle වල data ඔස්සේ තමයි මේ average candle range එක නැත්නම් average daily range එක monthly range එක weekly range එක drive වෙන්නේ. එතකොට සරලව මේ candle range එක හැදෙන්නේ නැත්නම් ACR එක කියන්නේ මේ මොනියම් මොහ candle එකක් වෙන්න පුළුවන්. මේක weekly candle set එකක් වෙන්න පුළුවන්. මේක daily candle set එකක් වෙන්න පුළුවන්. ඕනෑම candle set එකක් වෙන්න පුළුවන්. එතකොට මේ candle set එක ගත්තට පස්සේ මේ candle range එක කියන්නේ මේ මෙතන මේ candle එකේ high එකේ ඉඳලා candle එකේ low එකට දක්වා pip පරාසය. right. ඔයාලා නිකමට හිතන්න මේක pip 200ක් වුණා කියලා. right. pip 200ක් කියන්නකො මේ x කියන පරාසය pip 200ක් කියන්නකො. එතකොට ICT traders ලා ගොඩක් ICT traders ලා සහ ICT use කරන්න කියලා තියෙන්නේ 5 day ADR සාමාන්‍යයෙන් යා කියලා දෙන average daily range එක. right. average daily range එක 10 day ADR එක සහ 15 day ADR එක use කරන්න කියලා ICT කියන්නේ එයාගේ කොමෙන්ට්ෂිප් එකේ. එතකොට මේ variables තුනෙන් එහාට ගියප එකක් මම කියන්නේ ඔයාලට. එතකොට ඔයාලට 20 days use කරන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා මම හිතනවා මෙතන ගොඩක් කට්ටිය 20 40 60 day look back එක ගැන සාමාන්‍යයෙන් දන්නවා කියන එක. එතකොට ඒ කියන්නේ ICT IBDA ranges කියන්නේ IBDA data ranges ගැන කතා වෙද්දී තමයි ඒක කියන්නේ. එතකොට ඔයාලට speculate කරන්න පුළුවන් 20 day 20 candles ගත්තොත් හරිද? ඒ කියන්නේ ඔයා ADR වගේ AWR වගේ use කරනවා නම් ඔයාලට 20 කියන frequency එක ගන්න පුළුවන්. එතකොට ඔයාලට හොඳ reading එකක් ගන්න පුළුවන්. right. එතකොට ඔයා daily වගේ ගන්නවා නම් මේ 20 කියන එක ගොඩක් හොඳයි. ඔයාට දවස් 20ක ප්‍රීමියම් ඩිස්කවුන්ට් එක මේක හොඳට හිතුවොත් ඔයාලට මෙෂර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකට සාපේක්ෂව අදාළ ඕපනින්ග්ස් වලට සාපේක්ෂව මාකට් එක කොතනද තියෙන්නේ කියන එක ඔයාලට දාලා අයිඩියා එකක් ගන්න පුළුවන්. right. මම ආපහු මේ කැල්කියුලේෂන්ස් පැත්තට යන්නම්. එතකොට අපි කතා කරා මේ candle range එකක්. ඒ කියන්නේ candle range එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ candle range එකක candle range high එකේ ඉඳන් candle range low එකට යනකම්. හරිද? ඒ තියෙන pip පරාසය ගැන ගත්තොත් ඒක තමයි අපි candle range එකක් ගන්න. එතකොට 5 ACR කියලා අදහස් කරන්නේ මෙතන 5 candle පහක average candle range එක තමයි මම measure කරන්න යන්නේ. right. ඔයා හිතන්නකෝ මෙතන තියෙන candle 1 2 3 4 5ක් කියලා. right.
එතකොට ඔයා හිතන්නකෝ මේ ඔයාලා හිතන්න මෙතන පළවෙනි එකේ පිප් 100යි right දෙවෙනි එකේ පිප් 150යි තුන්වෙනි එකේ පිප් 100යි right හතරවෙනි එකේ පිප් 50ක් විතර ගමුකෝ අපි පස්වෙනි එකේ පිප් 50යි හරිද right so මේක නිකන් මේක මේ 200 ගන්න එපා මේක මම නිකන් වලට මේ කැන්ඩල් රේන්ජ් එක මනින්නේ කොහොමද සහ කැනල් රේන්ජ් එක අගයක් විදිහට පිප්ස් වශයෙන් සලකා බලන්න කියලා තමයි මේ උදාහරණ දුන්නේ මම මෙතනින් ගාන හදන්න. හරිද? එතකොට ඔයාලා කැනල් රේන්ජ් එක ගත්තට පස්සේ දැන් මේ දවස් 5ක කැනල් රේන්ජස් වල එක තුනේ තියෙන. එතකොට කැනල් රේන්ජ් එක ගන්න කොහොමද? මෙන්න මේකෙන්. right? රේන්ජ් හයි එකෙන් රේන්ජ් ලෝ එක අඩු කරාට පස්සේ ඔයාලට පිප් රේන්ජ් එකක් එනවා. ඒක තමයි කැනල් රේන්ජ් එක. يعني පිප් රේන්ජ් එක. එතකොට 100 150යි 250යි 350යි right 350යි 350යි 50යි 400යි 400යි 450යි හරිද එතකොට 450යි එන්නේ total pip range එක ආය පාරක් මම බලන්නම් 100යි 250යි 350යි 350යි 50යි 400යි 400යි 50යි 450යි එතකොට මේ 450 කියන්නේ මේ channel පහේම ranges වල එකතු. එතකොට average channel range එකක් බලනවා නම් ඔයාලට මේක පහෙන් බෙදන්න තියෙනවා right එතකොට 5 වරක් 9යි 45යි 90. එතකොට කැනල් රේන්ජ් එකේ next anticipated කැනල් රේන්ජ් එකේ move එක තමයි pips 90. right? නැත්තම් points. හරිද? එතකොට points 90ක් තමයි අපි ඊළඟ කැනල් එක මෙව කරන්නේ. කියන්නේ high එකේ ඉඳන් කැනල් high එකේ ඉඳන් කැනල් low එකට දක්වා. එතකොට මේකට දැන් මෙහෙම දැන් ඇත්තටම මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි දැන් සාමාන්‍ය මාකට් එක වා ඩ්‍රයිව් වෙනකොට මේක කැනල් එකතු කර මේක පොඩ්ඩක් ප්‍රායෝගික මදි හින්දා මේකට මම ඔප්ෂන් එකක් තියෙනවා මම ඒක ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමේට නෙවෙයි එක්සැම්පල්ස් පෙන්වන්න කලින් ඔයාලට මම කියන්න. එතකොට කැනල් රේන්ජ් එක මෙෂර් කරා ඊට පස්සේ right එතකොට අපිට මේ channel range එකෙන් නැත්තම් මේ ACR range එකෙන් මේ ACR range එකෙන් කියන්නේ මේ range එක plot වෙන්න මොකක් හරි හදලා ඒ කියන්නේ indicator එකක් හරි මොකක් හරි indication එකක් මොකක් හරි හදලා manually හරි දාලා මේ range එකෙන් හරියටම තුනෙන් එක ගත්තොත් ICT එතනදී කියනවා opening price එක සහ මේ average range එකෙන් තුනෙන් එක වැදුනට පස්සේ දල වශයෙන් කියන්නේ high probably market එක තමන්ගේ මැනිපියුලේෂන් එක හදන්න පුළුවන් ඒක තවදුරටත් අපිට සනාථ කරගන්න පුළුවන් මේ ඕපනින් ප්‍රයිස් එක ඩිස්ප්ලේ වුණාට පස්සේ right එතකොට මේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇවරේජ් රේන්ජ් එක අරගෙන තුනට බෙදනවා තුනට බෙදලා ඉවරට පස්සේ මේ රේන්ජ් එකෙන් මාකට් එක ඔයාලා අර එක්සෝෂන්ස් කියන දේ දැක්කට පස්සේ එතකොට ඔයාලා කී ලෙවල් එක වෙන්නේ මේ ඇවරේජ් රේන්ජ් එකෙන් තුනෙන් එක එතකොට මේ රේන්ජ් එකෙන් තුනෙන් එකට ආවට පස්සේ මාකට් එක ඕපනින් ප්‍රයිස් එක ඩිස්ප්ලේස් කරාට පස්සේ කියන්නේ බෙන්න මේ සිනාරියෝ එක වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ එක්ස්පැන්ෂන් එක කැප්චර් කරගන්න. right සරලව ඒකයි කියන්නේ most probably එයා කියනවා ICT මේ තුනෙන් එක කියන level එක දල වශයෙන් most ගොඩක් probable තැනක් මේ channel එකේ හෝ channels වල මේ low එක print වෙන්න නැත්නම් high එක print වෙන්න අදාළ channels වලට සාපේක්ෂව කියන්නේ bullish candle එකක් නම් low එක print වෙන්න bearish candle එකක් නම් high එක print වෙන්න පුළුවන් areas තමයි මේ candle average candle range එකෙන් තුනෙන් එක කියන values. එතකොට මේක අපිට use කරන්න පුළුවන් ඔයාලගේ classic template එකත් එක්ක ලස්සනට blend කරගන්න පුළුවන්. සාමාන්‍ය කියන්නේ මේ classic template එකම විතරයි කියලා. ඔයාලට ඕනම ටෙම්ප්ලේට් එකක් ගහන්න පුළුවන් මේක හොඳ කන්ෆර්මේෂන් එකක්. මොකද මේක ස්ටැටිස්ටිකලි මාකට් එකේ මැතමැටිකලි අපිට හම්බෙන concept එකක් මේක. average range කියන්නේ ගොඩක් පිටරට ට්‍රේඩර්ස්ලා සහ ICT chartered membersලා මේක use කරනවා. එතකොට මේ average range එක right ඔයාලට මේ දැන් මෙතන ඔයාලට මේක බෙදා ගන්න වෙන් කර ගන්න බැරි නම් ඔයාලා සාමාන්‍ය ස්කැල්පර්ස්ලා නම් ඔයාලට 4 hour range එක average 4 hour range එක average 6 hour range එක වගේ use කරන්න පුළුවන්
right ඔයා day trader කෙනෙක් වගේ නම් ඔයාලට average daily range එක use කරන්න පුළුවන් right ඔයාලා ආයසරයක් කියනවා ඔයාලා swing traders ලා නැත්නම් one shot one kill trader කෙනෙක් නම් ඔයාලට average weekly range එක use කරන්න පුළුවන් සහ ඔයාලා position traders ලා නම් ඔයාලට පුළුවන් use කරන්න average monthly range එක එතකොට මෙතන මම diagrams දෙකක් ඇදලා තියෙනවා මේක bullish and bearish examples වලට මම මේක අරන් තියෙනවා එතකොට ඔයාලට පේනවා මම පොඩ්ඩක් මේක clear කරගන්නම් මෙහෙම මේ average range එකෙන් තුනෙන් එක තියෙනවා market එක open වෙලා මේ price exhaustion එකක් එනවා මෙන්න මේ average range එකෙන් තුනෙන් එක කියන level එකට right ඊට පස්සේ market එක මෙතනින් opening price එක displace කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ retracement එකෙන් මේ bullish expansion එක capture කරගන්න right ඒ වගේම තමයි මේ bearish expansion එක ගත්තට පස්සේ market එක opening price එකෙන් high එක හදනවා ඒ කියන්නේ opening price එකට සාපේක්ෂව premium pricing එකකට යනවා market එක opening price එක displace කරාට පස්සේ අපිට මේක දල වශයෙන් ගන්න පුළුවන් මේ candle එකේ high එක කියලා ඊට පස්සේ මේ opening price එක displace කරපු හේතුවෙන් right එතකොට මේක තව දෙයක් මේක සාපේක්ෂව දැන් සාමාන්‍යයෙන් US 30 NAS 100 වගේ ට්‍රේඩ් කරන කට්ටියට මේක ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් 930 වලදී හිට් වෙනවා right මේකට ඒ කියන්නේ intraday scalping වගේ කරනවා නම් day trade වගේ කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේ time and price කියන දේ බලන්න. එතකොට ඔයාලට මේක දැන් සාමාන්‍යයෙන් euro USD වගේ නම් මේක සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකො 2 5 time එක ඇතුළට වෙනවා කියලා කියන්නේ 3 වගේ time එකකට ඇතුළේ time window එකක් ඇතුළේ වෙනවා නම් right ඔයාලට තව confluence එකක් තියෙනවා. මොකද ඒ වගේ කියන්නේ ඒ කියන්නේ British සහ මේ යුරෝ කියන කරන්සිස් ඒ කියන්නේ යුරෝපා රටවල කරන්සිස් එතකොට යාලගේ ඇක්ටිව් සෙෂන් එක ගොඩක්ම වෙන්නේ ලන්ඩන් එක සහ නිව්යෝර්ක් එක දෙකම ගන්න පුළුවන් බට් ගොඩක්ම ලන්ඩන් තමයි. එතකොට ලන්ඩන් එකේදී ඔයාලට මේ එන්ට්‍රීස් ඒ කියන්නේ නැත්තම් මේ ඩේ එකේ ලෝ එක හැදුනා කියන එක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් ඒ ටයිම් එකේදී. කියන්නේ 2 5 4 ටයිම් එකේදී මේ ලෙවල් එක හිට් වුණා. right එතකොට US 30 වගේ එක හරනම් ඔයාලට 930 වගේ වෙලාවක මාකට් එකේ හිට් වුණාට පස්සේ ඔයාලා දන්නවා 930 වලින් පස්සේ තමයි මාකට් එකේ කියන්නේ ස්ටොක් ඉන්ඩෙක්ස් වල නැත්තම් ෆියුචර්ස් වල ඩේලි රේන්ජ් එකෙන් තුනෙන් එකම හදන්න. එතකොට 930 වල ටිල්ට් එකත් එක්ක මාකට් එක ස්පෑන්ඩ් වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට ඒකත් මම මතක් කරන්න ඕනේ. ඔයාලා one shot one kill trader කෙනෙක් වගේ නම් සාමාන්‍යයෙන් ඔයාලා බලන්න classic template එකේදී Monday Tuesday Wednesday කියන දවස් තුනේදී 70% 70% එකක් තියෙනවා daily candle එක weekly candle එක high එක හෝ low එක print වෙන්නට. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ වගේ average weekly range එකක් ගත්තොත් right හරි. එතකොට ඔයාලට මෙතන නිකන් මේක දැක්කට පස්සේ ඔයාලා template එකකුත් මතක් වෙයි right ඔව් ඒක හරි ඔයාලා හිතපු දේ. එතකොට මේ market මේක model එකත් එක්කත් ඔයාලට blend කරලා ගන්න පුළුවන් මේක right unlimited possibilities තියෙනවා. මේකත් එක්ක ඔයාලා play කරන්න පුළුවන්. අර thinking එක තමයි ඕනේ මේකෙදී. එතකොට ඔයාලට පේනවා මේ ඔයාලා හිතන්නකෝ මේක හැදුනේ Wednesday කියලා. මේ high එක මේක මේ high එක හැදුනේ Wednesday කියලා. එතකොට Wednesday වල ඔයාලට market එක opening price එක displace කරනවා. එතකොට ඔයාලට මේ Wednesday හැදුන high එක right මේ weekly opening එක displace කරපු හින්දා right මේ week එකේ high එක විදියට anticipate කරන්න පුළුවන් right. එතකොට ඊට පස්සේ ඔයාලා මොකද කරන්න ඕනේ right මේ Thursday කියන day එක ඔයාලට මේ වගේම daily range එක දාලා weekly range එක නැතුව daily range එක දාලා right ඔයාලට ඒකේ manipulations අරගෙන එතකොට මේ ADR levels තුනෙන් එකේ ADR levels අරගෙන ඔයාලට trade කරන්න පුළුවන් right. සරලව ඒකයි මේ ADR සහ මේ average candle ranges වල කතන්දරේ. එතකොට මේක මම දැක්ක ගොඩක් කට්ටිය pivots සහ මේ nagging concepts use කරනවා. so ඒක හොඳ දෙයක්. ඇත්තටම මම ඒකට supplementary lesson එකක් විදිහට තමයි මේක දැම්මේ right. ඔයාලට එතකොට mathematical conclusion එකකුත් එක්ක හොඳ confirmation level එකකුත් එක්ක ඔයාලට market එකේ මේ trades ගන්න පුළුවන්. එතකොට සරලව මේක පැහැදිලි කරොත් ඇත්තටම මේක හොඳ කන්ෆිඩන්ස් එකක්. ගොඩක් ට්‍රේඩර්ස්ලා පිටරට ට්‍රේඩර්ස්ලා foreign ට්‍රේඩර්ස්ලා ඔයාලා X එකේ එහෙම දැකලා ඇති මේක යූස් කරනවා.
එතකොට මම එක්සාම්පල්ස් පෙන්වන්න කලින් මම පොඩි ඉන්ඩිකේටර් එකක් හැදුවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම කමියුනිටි එකට ෆ්‍රී දෙන්නේ. රයිට්. ඒ කියන්නේ කිසිම මේ වෙන බලාපොරොත්තුවක් නැහැ මට. මොකද මේක ෆ්‍රී දෙන්න මම කල්පනා කරේ. මේක ඇත්තටම මේ ලංකාවේ ගොඩක් ට්‍රේඩර්ස්ලා දැන් මේවට චුට්ට ඇඩ්ජස්ට් වෙන්න අරගෙන. එතකොට කමියුනිටි එකක් විදිහට මම දෙන්න මේක තීරණය කරා. එතකොට මම ඔයාලට මේකේ ලින්ක් එක දාන්නම්. රයිට්. එතකොට ඇත්තටම සාපේක්ෂව මේක දැන් ඔයාලට කැල් කර ඉන්න අමාරුයිනේ. එතකොට කැල් වෙලා මේ 1/3 level එනවා. එන විදිහට මම කියන්නේ මමයි මගේ කෝඩර් කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක අපි ඩිස්කෂන් එකක් දාලා තමයි මම මේක බිල්ඩ් කරේ. එතකොට ඔයාලට ලේසි වෙයි මේ ඇනලිසිස් එක ගන්න සහ මම හිතනවා ඒක රීමේක් කරලා අර ආපහු රීසෙල් කරලා එහෙම ජරා වැඩ තර්ඩ් ක්ලාස් වැඩ කරන්න නැති වෙයි කියලා කවුරුත්. මොකද කොහොමදත් ස්ක්‍රිප්ට් එකත් ප්‍රොටෙක්ටඩ් දාලා තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම මේ ඇවරේජ් රේන්ජ් එක කැනල් රේන්ජ් එක නෙවෙයි ඇවරේජ් කැනල් සෝන් එකක් කියන්නේ. රයිට්. ඒක වොලටිලිටි ඇඩ්ජස්ට්මන්ට්ස් එක මම හදලා තියෙන්නේ. එතකොට ඔයාලට මේකත් එක්ක වැඩ කරන්න ගොඩක් ඊසි වෙයි. රයිට්. ඔයාලා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය accumulation manipulation distribution කියන එක දන්නවනේ. එතකොට ඒකත් එක්ක ඔයාලට සරලව මේක බ්ලෙන්ඩ් කරගෙන මාකට් එකේ දේවල් ලස්සනට ෆ්‍රේම් කරගන්න පුළුවන්. මේ අනිවාර්යෙන් ඔයාලා මේකත් එක්ක ගහන මොන concept එකත් එක්ක ගහුවත් ඔයාලා අනිවාර්යෙන් මේ higher time frame bias කියන එක master කරන්න. right. higher time frame bias එක තමයි key එක හැම දෙයකම. එතකොට higher time frame bias එකට තමයි market එක හැම පැත්තටම direction එක හැදෙන්නේ. එතකොට higher time frame එක ගැන අනිවාර්යෙන් ඔයාලා click එකේ ඉන්න. right. එහෙනම් අපි examples වලට යන්. අපි බලමු මොන වගේ විදිහකටද අපිට මේක අපේ trading වලට use කරන්න පුළුවන් කියන එක. right. මම මේක delete කරගන්නවා. right. මුලින්ම වෙන්නන්න ඕනේ right ඔයාලට indicator මේක මම link එකේ දාන්නම්. right. එතකොට මේක open කරගත්තට පස්සේ ඔයාලට මෙතන settings වලට යන්න පුළුවන්. right. ඔයාලට මේ labels එතකොට ඔයාලට කැමති විදිහකට labels customize කරගන්න පුළුවන්. මේ extend with live market කියලා කියන්නේ market එක යනකොට print වෙන්න හදන්න. ඒ කියන්නේ යනකොට print වෙන්න දාන්නත් පුළුවන්. නැත්නම් solid level එක පේන්න දාන්නත් පුළුවන් market එකේ කියන්නේ week එක open වෙද්දී හෝ day එක open වෙද්දී. සහ ඔයාලට දීලා තියෙනවා time frames දෙකක්. right. මේ time frames දෙකක් දීලා තියෙන්නේ ඇයි කියලා ඔයාලම discover කරන්න. right. නැත්නම් ඔයාලට usually එක time frame එකක් use කරලා ඔයාලට පුළුවන්. ඔයාලට තියෙනවා average 4 hour range එක තියෙනවා, daily range එක තියෙනවා, weekly range එක තියෙනවා, monthly range එක තියෙනවා. එතකොට මම හිතනවා මේ ටික ඇති වෙයි කියලා ඔයාලට speculation සඳහා. එතකොට look back කියලා කියන්නේ right. ඔයාලා දාන frequency එක මම අර කියන්නේ 20 day use කරන්න කියලා. එතකොට කෙනෙක්ට 20 days use කරන්න පුළුවන්. හැබැයි මට back testing වලින් හම්බුන හොඳම range එක තමයි 20 days. එතකොට ඔයාලට ඒක use කරලා back test කරන්න පුළුවන්. එතකොට history කියලා කියන්නේ මේක අපිට පිටිපස්සේ තිබ්බ average ranges එක බලන්න පුළුවන්. මේක ඔයාලට සාමාන්‍යයෙන් back test කරද්දී හැම පොඩි lazy ගතියක් හම්බෙයි. මොකද මේ lazy දෙයක් වෙයි. මොකද මේ පිටිපස්ස ranges වලට ගිහිලා බලන්න පුළුවන්. එතකොට මේ function එකක් දාලා තියෙනවා මම. එතකොට මේකේ zone එකක් එන්නේ අර channel range එකක් වගේ නෙවෙන්නේ zone එකක් වගේ ඔයාලට පේනවා. මේකේ zone එකක් එන්නේ. එතකොට දැන් මේක monthly range එක දාලා දෙන්නේ sorry. අපි බලමු examples ටික. right. එතකොට අපි පටන් ගමු monthly range එකෙන් අපි පටන් ගමු. අපි ඉස්සරහම පටන් ගමු US 30 වල. right. ඔයාලට පේනවා right මේ trade එක මම capture කරා. මම මේක post එකක් විදිහට හරි දාන්නම් මේ trade එක capture කරපු කියන්නේ මේකේ execution marks. එතකොට මෙතන ඔයාලට පේනවා right මේ monthly candle එක range එකක් තියෙනවා right. එතකොට monthly candle එක range එක ගත්තට පස්සේ right ඔයාලට පේනවා market එක මේ level එකේ වැදලා මේ exhaustion level එකේ වැදලා අපි පොඩ්ඩක් higher time frame එකේ මෙමු top down එකක් වගේ.
එතකොට ගොඩක් කට්ටියට ලේසි වෙයි වැඩේ. right මම සාමාන්‍යයෙන් යනවා daily time frame එකට. right daily time frame එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ලොකු daily imbalance එකක් තියෙනවා. right මෙතන ලොකු daily imbalance එකක් තියෙනවා. right මම මේක මේ විදිහට දාගන්නම්. එතකොට මේ imbalance එක තියෙනවා. මේ imbalance එකට imbalance එක ළඟමයි මේ level එකක් තියෙන්නේ average monthly range එක. එතකොට මේ monthly range එකේ zone එක. එතකොට ඔයාලට පේනවා මුලින්ම market එක මොදලා තියෙන මේ level එකේ විතර market එක opening price එක displace කරලා තියෙනවා. right එතකොට මේ opening price එකෙන් displacement එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එතකොට market එක right මෙහෙම monthly candle එක flip වෙලා ඉවරයි. කියන්නේ bullish පැත්තට flip වෙලා ඉවරයි. එතකොට මම මොකක්ද කියවලාට මේ retracement එකෙන් අපිට මේ expansion එක බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි මේ ඔයාලා මෙතනින් මේ හරියෙන් entry එක ගත්තා නම් මෙන්න මේ ඊළඟ zone එකෙන් ඔයාලා partial එකක් out කරගන්න. right ඔයාලට higher time frame bias එක ගැන හොඳම sure එකක් තියෙනවා නම් විතරක් ඔයාලට මේක මේ +1 කියන level එකට hold කරන්න පුළුවන්. ඒ කියන්නේ probable distribution එක. ඒ කියන්නේ market එක මෙතනින් manipulate වුණොත් right market එක distribution එකට යන්න පුළුවන් probable distribution එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකටම ඕනේ නැහැ. ඔයාලට fix RR වගේ ගන්නවා නම් ඔයාලට එහෙමත් ඔයාලට use කරන්න පුළුවන්. fix RR ගන්නවා නම් එහෙමයි. එතකොට right ඔයාලට එතකොට මෙතන පේනවා market එක fair value gap එකක් හදලා තියෙනවා. මෙතන break of structure එකක් දීලා තියෙනවා. එතකොට මේ dealing range එකක් හදලා තියෙනවා මෙතන. එතකොට මේ expansion එක අපිට high probability ගන්න පුළුවන්. right ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම්. right එතකොට මේක ඇත්තටම weekly one shot one kill එකක්. right මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඔයාලට වෝහව ගිහිල්ලා මම පෙන්නන්නම්. ඇයි මේක මෙහෙම උනේ කියලා. right ඊපස්සේ මට මෙතන දැන් මෙතන අපිට දාගන්න පුළුවන් තව weekly time frame එකක්. ඒක මම දාගන්නම් මෙන්න මේ color එකට. right මෙන්න මේ පාටින් දාගන්නම්. right එතකොට මම sorry මම මේ level එකෙන් මෙතන දාගන්නම් history එකට දාන්නම් හතරක් විතර history එකට දාලා මම මේව කරන්න. right ඔයාලට පේනවා එතකොට මේ week එක මේ නිල් පාටින් පෙන්වන්නේ හරිද monthly range එක. right මේ රතු පාටින් පෙන්වන්නේ weekly range එකක්. ඔයාලට පේනවා right market එක දැන් මම මේ monthly range එක අයින් කරගන්න. නැත්නම් ඔයාලට ඇස් වලට කරදරයි නේ. ඒ හින්දා මම අයින් කරගන්නම් මේක. right එතකොට දැන් මෙතන weekly ranges විතරනේ තියෙන. ඔයාලට පේනවා right market එක ලොකු volatility එකක් නැතුව පොඩි momentum එකකින් මෙතෙන්ට එනවා. market එක change the state of value දෙනවා. market එක buy වෙනවා. right ආපහු එමයයි මෙන්න මෙතනින් ආව market එක right මේ level එකේදී exhaust වුණා market එක. එතකොට market එක ආපහු impulsive buy එකක් තියෙනවා. right මේ market එක බලන්න මෙන්න මේ දවස sorry මේ සතිය බලන්න. right market එක මේ level එකේ hit වුණා. මොකද market එක ලොකු volume එකකින් down වුණා. ලොකු fair value gap එකක් හදලා. එතකොට market එක ඒ සතියේ මොකද උනේ? opening price එක මුලින්ම displace කරා. ඊට පස්සේ මේ බලන්න bearish market එකක් තියෙනවා. එතකොට ආපහු අපි මේ සතිය ගත්තොත් right බලන්න ලස්සන trade එකක් මේ මෙතන fair value gap එකක් තියෙනවා. right මේ fair value gap එක trap වෙලා market එක මේ weekly opening එක displace කරන උඩට right ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන break block එකකින් market එකේ lower time frame ගිහලා මේ expansion එකම ගන්න. එතකොට මේක ඔයාලගේ one shot one kill trade එක. right මේක one shot one kill එක. මේක one shot one kill එක. මේ bearish expansions one shot one kill trades. එතකොට ඔයාලට week එකේ තියෙන pips objective එකකින් ඔයාලට අයින් වෙන්න පුළුවන්. එතකොට මම මේකෙන් drawings ටික අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මම monthly වශයෙන් උත් පෙන්නන්න. right monthly වශයෙන් උත් පෙන්නන්නම් ඔයාලට. right මම මෙතන දාගන්නම් අපි history එකට දාගමු month 12ක් විතර. right ඔයාලට පේනවා ලස්සනට market එක try වෙලා තියෙනවා මේ. right මෙන්න මේ example එකෙන් බලන්න. right market එක bullish order flow එකක තියෙනවා. ඔයාලා higher time frame ගිහපුවම පේනවා ඒක. right market එක තියෙන bullish order flow එක.
right එතකොට මෙන්න මේ level එක තියෙනවා සහ මෙන්න මෙතන liquidity හදලා තියෙනවා සහ මේක high resistance low එකක් මේ උඩ පේනවා මේ liquidity pool එක අරගෙන market එක distribute වෙලා තියෙන displace වෙලා තියෙනකොට එතකොට මෙතන market එක accumulation එකක් හදනවා right tap වෙන්නේ කොහෙටද monthly average range exhaustion level එකට ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ month එක right buy වෙනවා right ඔයාලට මේ sell එක ඇයි ගත්තේ නැත්තේ කියලා අහන්න මේ පුළුවන් ඒකට හේතුව තමයි market එක typically order flow එක buy වෙලා තියෙන. එතකොට මේ range එක break කරාට පස්සේ right එතකොට මේ level එකේ ඉඳන් මෙතන buy තියෙන්නේ. මොකද deep discount එකේ ඉන්නේ market එක. right තව discount එකට ගියා. ඒ කියන්නේ monthly discount area එකේ ඉන්නේ. එතකොට monthly discount area එකක ඉන්නේ. එතකොට monthly discount එකෙන් right market එක ලස්සනට buy වෙලා තියෙනවා. right ඊට පස්සේ මේ entry එක බලන්න. right මම full hold එකම යන්න. right right මේ entry එක බලන්න right මොකද වෙලා තියෙන්නේ market එක දැන් මෙතනින් shift වුණානේ right market එක shift වුණා daily බැලුවොත් CSD එකක් තිබ්බද right එතකොට මෙතන shift වුණාට පස්සේ market එක right මෙතන මොකක්ද හදලා තියෙන්නේ fair value gap එක right එතකොට fair value gap එකක් ඇදුවට පස්සේ මෙන්න මේ area එකේ fair value gap එක මෙතන චූටි gap එකක් ඇති right එතකොට market එක මොදලා තියෙන්නේ right market එක මෙහෙම drop වෙලා market එක ආපහු වෙලා තියෙන්නේ premium area එකට එතකොට මේක මොකක්ද වෙලා තියෙන්නේ opening price එක displace කරලා තියෙන්නේ right මේ monthly range එකක් මේ swing trade වලට මේක use කරන්න පුළුවන් right එතකොට ඔයාලට තියෙනවා මෙතන structure break එකක් එතකොට මෙතන rebalance වෙලා තියෙන market එක එතකොට ඔයාලට මේ order block එකේ market එක sell කරන්න පුළුවන් right sell කරනවා නම් අනිවාර්යෙන් කොතනින් parcel ගන්න ඕනේ නැද්ද මෙන්න මේ area එකෙන් ඔයාලා parcel එකක් ගන්න අනිවාර්යෙන් right ඉතුරු ටික ඔයාලට hold කරනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි එතකොට දැන් මේ month එක සහ මේ month එක කියන දෙකම ඔයාලට හොඳ profitable trades ගන්න පුළුවන්. එතකොට මේ month එක මේ month period එකේම distribution එක ගිහිලා තියෙන. එතකොට අපිට මේක capture කරගන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ ආපහු මේ structure shift එකක් දීලා තියෙනවා මෙතන. market structure shift එකක් ඔයාලා daily ගිහිල්ලත් බලන්න. right අනිවාර්යෙන් higher time frame structure එක ඔළුවේ මතක තියාගන්න. right higher time frame structure එක ඔළුවේ තියාගන්න. right එතකොට ඔයාලට පේනවා මේ channel ටික මේ channel මේ down close channel එක market එක මෙතන displace කරලා තියෙනවා right මෙතන මොකක්ද හදලා තියෙන්නේ අපි හැමෝම දන්න term එකක් මේක inversion fair value gap එකක් හදලා තියෙන්නේ මෙන්න මෙතන right inversion fair value gap එකක් හදලා තියෙන්නේ බලන්න එතන කොතනටද align වෙන්නේ කියන එක. එතකොට එතන align වෙන්නේ මේ monthly bearish expansion එකක් වෙන්න පුළුවන් මෙන්න මේ exhaustion average range exhaustion zone එක. එතකොට ඔයාලට පුළුවන් right lower time frame ගිහලා confirmation බලලා ඕනනම් මෙතනින් market structure shift එකක් වුණාට පස්සේ මෙන්න මේ level එකේ trade එකක් ගන්න සහ එතනින් parcel ගන්න right ඔයාලට මේ structure break එකම සිදු වෙයි කියලා හොඳ මේකක් තියෙනවා නම් හොඳ strong confidences තියෙනවා නම් ඔයාලට මෙතන ඉඳන් trade එක මෙතන hold කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ right එතකොට අපි තව trade එකක් බලමු මෙන්න මෙතන මේ monthly trades ගොඩක් තියෙනවා ඔයාලා හිතන්න මේක daily weekly 4 hour ගත්තාම කොච්චර trades ඇතිද? ඒ කියන්නේ අපිට හැම trade එකක්ම ඕනේ නැහැ. right අපිට මේ දෙන high probable opportunities අපිට හොඳටම ඇති. grab කරගන්න තියෙන්නේ අපිට හොඳ yield එකක් ගන්න පුළුවන්. right එතකොට අපි මෙතන ගත්තොත් 4 hour එක right මෙන්න මේ trade එක right මෙන්න මෙතන 4 hour එක ගියාට පස්සේ අපිට classic setup එකක් තියෙනවා right ඔයාලට මම කීවා market මේක එකත් එක්ක blend කරලා ගන්න පුළුවන් කියලා right එතකොට මේ range එකේ මේ order block එකේ internal liquidity එකක් මෙන්න මේ මෙන්න මේ fair value gap එක right fair value gap එකත් එක්ක මෙතන පොඩි loss වගේක් තියෙනවා internal loss වගේක් තියෙනවා එතකොට ඔයාලට මේක original consolidation එක විදිහට ගන්න පුළුවන් right එතකොට මේක distribution 1 එක විදිහට ගන්න පුළුවන් right මේක පටල ගන්න එපා මේ මාකට් මේක එකේ sell basis වලට නැත්තම් sell side deliver basis වලට කියන්නේ distributions right ICTA term එක දාලා තියෙන්නේ buy side movements වලට කියන්නේ accumulation කියලා. එතකොට ඔයාලට මේ smart money reversal එකෙන් පස්සේ ඔයාලට පේනවා මේ opening price එක displace කරලා තියෙන්නේ. එතකොට මෙතන හදලා තියෙන්නේ මොකද්ද right
එතන V එකක් හදලා දෙන්නේ VSR එකක්. එතකොට ඔයාලට පුළුවන් එතන fair value gap එකක් හරි මොකක් මාරි එකක් ගන්න මෙතන inefficiency එකක් නේ තියෙන්නේ. එතකොට inefficiency එකෙන් market එක ආපහු අපිට මේ range එක capture කරගන්න පුළුවන්. first target එක මෙතන. right? ඔයාලට ඕන නම් order flow එක confirm නම් ඔයාලට මේ levels වලට fall කරන්න පුළුවන්. right? එතකොට මම මේ පේන්නේ US30 වල විතරයි ඔයාලට පේනවා මේ levels කොච්චර accurately වැඩ කරලා තියෙනවද කියන එක මේ opening price එක displace කරා retracement එක ආව buy වුණා. opening price එක displace කරා retracement එක ආව buy වුණා. right? එතකොට ආපහු මොකද වෙලා තියෙන්නේ? opening price එක displace කරා මෙතනින් right? ආපහු manipulation range එක වැදුනා. market එක මේ parabolic විදිහට market එක downward විදිහට expand වුණා. right? අපි තව examples ටිකක් බලමු. අපි බලමු gold වල. right? ලස්සන මම මේක දැක්කා ඇත්තටම ලස්සන trade month තුනක් මේක. right? ඔයාලට පේනවා හොඳ setups දීලා තියෙනවා. right? ඔයාලට පේනවා මේක opening price එක මෙන්න මේ exhaustion level එකේ වැදලා market එක parabolic විදිහට expand වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ එකක් capture කරගන්න බොහොම අමාරුයි. සාමාන්‍යයෙන් ඔයාලට බෑ කියනවනේ ටිකක් අමාරුයි beginnersලාට. මොකද market එක parabolic විදිහට expand වෙනවා right. ආපහු මොකද වෙලා තියෙන්නේ right market එක දෙවෙනි month එක ඊළඟ month එක කියන්නේ November month එකේ මොකද වෙලා තියෙන්නේ market එක accumulation එකක් වෙලා තියෙනවා market එක මේ exhaustion level එකට ඇවිල්ලා තියෙනවා market එක distribute වෙලා තියෙනවා right. අපි December month එකේ ගත්තා right ලස්සන entries ටිකක් තියෙනවා market එක මෙතනට ඇවිල්ලා exhaust වෙලා තියෙනවා market එක distribute වෙලා තියෙනවා right. අපි නිකමට daily ranges දාලා බලමු right. මේක අයින් කරන්න day දාගන්න මෙතන daily ranges දාගන්න right. daily range වලට ඔයාලට speculate කරන්න බලන්න 15 minute වලින් right. ඔයාලට පේනවා right trace තියනවා නැත්te නෑ market එක මෙතනින් displace වුණා මේ lower time frame structure එක බලලා ඔයාලට trace ගන්න පුළුවන් සහ මෙතනින් ඔයාලට trace ගන්න පුළුවන් මේ තියෙනවා මේ market එක ඔයාලට පේනවා right market එක කොච්චර rapidly ආවත් මේ exhaustion phase එකේදී market එක නැත්නම් exhaustion zone එකේදී market එක මේ levels defend කරනවා. එතකොට market එක මේ opening price එක displace කරලා පස්සේ right market එක upward expansion එකට ගිහිල්ලා තියෙනවා right. අනිත් දේ තමයි market එක එකපාරට මුලට ගියා market එක right downward ආවා market එක opening price එක displace කරා right ඊට පස්සේ ඔයාලට පේනවා sell movement එකක් ඇවිල්ලා තියෙනවා right මේවා support කරගෙන මේ level support කරගෙන right තව ලස්සන entries ටිකක් තියෙනවා ඔයාලට පේනවා මේට ගියොත් right මෙන්න මෙතන තියෙනවා inversion fair value gap එකක් right ඊට පස්සේ market එක මෙතනින් structure break එකක් දීලා තියෙනවා right structure break එකක් දුන්නාට පස්සේ right මේ level එකේ OTE එක ගහලා හරි අපිට sell කරන්න පුළුවන් සහ පාඩ පේනවා market එක opening price එක displace කරන මේ fair value gap එකට යනවා market එක buy වෙනවා right එතකොට මේක බලන්න මේ market එක එනවා පල්ලට market එක exhaust වෙනවා market එක buy වෙනවා right එතකොට අපිට අපි weekly ගත්තත් monthly ගත්තත් අපිට setups තියෙනවා මේකේ right එතකොට හොඳ අර confident එකකින් අපිට ගහන්න පුළුවන් right අපි යම් weekly setups ටිකක් බලමු අපි play with the weekly setups ටිකක් බලමු අපි euro USD එකේ අන්තිම වතාවට right right ලස්සන examples තියෙනවා මේ පේනවද මේ week එකේම ලස්සනට ගිහිල්ලා තියෙනවා මම 1 hour එකේ දාගන්නම් right පළට පේනවා right මෙතන මේ low එක අරන් තියෙනවා low එක අරන් තියෙන බලන්න Tuesday වල එතකොට Tuesday වල ලොකු probability එකක් තියෙනවා මේ week එකේ low එක හැදෙන්න එතකොට market එක බලන්න ලස්සනට opening price එක displace කරලා තියෙනවා කොහෙවැද displace වෙලා තියෙන මේ exhaustion zone එකේ එතකොට ඔයාලට මේකට higher time frame එකත් එක්ක collaborate කරගන්න පුළුවන් මේ range එක තියෙනවා මෙතන high resistance එකක් තියෙනවා මෙන්න මෙතන එතකොට මේක තමයි මේක අපිට මේක ඇත්තටම බලන්න උමනාවක් නෑ මොකද මේ higher time frame වලට ගිහිල්ලා කියන්නේ මේක ඒ වුණාට ඔයාලට බලන්න මම දාන්නම් ඒක
right එක තියෙන මෙන්න මෙතන right high time frame වලදී ඔයාලට පේනවා මෙතන මේ රේන්ජ් එකක් තියෙනවා මේ ස්විං ලෝ එක සහ මේ ස්විං හයි එක. එතකොට මේක ඩිස්කවුන්ට් ප්‍රයිසින් එකට ඇවිල්ලා මාකට් එක බයි වෙලා තියෙන්නේ. අට 4 hour වගේ දාගත්තොත් ඔයාලට fair value gap එකක් වගේ speculate order block එකක් තියෙනවා නේද මෙතන. right order block එකක් තියෙනවා මෙතන. එතකොට මේක ඔරිජිනල් කන්සොලිඩේෂන් එක විදිහට ගන්න පුළුවන්. right ඔයාලට 1 hour ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා මේ liquidity අරන්. එතකොට මාකට් එක රීටෙස්ට් වෙලා තියෙනවා මෙන්න මේ රේන්ජ් එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලට buy කරන්න පුළුවන්. හොඳ pip value එකකට පේනවා pip 132ක් ගිහිල්ලා තියෙනවා weekly expansion එකේ. සහ මෙතනක් තියෙනවා තව trades ටිකක්. right බලන්න මේ මාකට් එක consolidate වෙලා මාකට් එක CSD වෙලා මාකට් එක displace වෙලා තියෙනවා. එතකොට මේ trade එකත් එහෙමයි. right මාකට් එක මෙතනින් මේ weekly ranges right weekly ranges මම වලට පෙන්නන්නේ. right ඔයාලට පේනවා මෙතනින් මාකට් එක structure break වෙලා තියෙනවා මේ displace කළ opening price එක. එතකොට මාකට් එක මොකද වෙලා තියෙන්නේ මේ range එකට ඇවිල්ලා right මේ range එකට ඇවිල්ලා මාකට් එක displace වෙලා තියෙනවා. ලස්සනට right එතකොට මේ range එකෙන් මාකට් එක පල්ලෙහාට displace වෙලා තියෙනවා. එතකොට එතනත් හොඳ example එකක් තියෙනවා. සහ මෙන්න මෙතන මාකට් එක consolidate වෙලා තියෙනවා. මාකට් එක මෙතනින් shift එකක් සහ break එකක් දීලා තියෙනවා. market structure break එකක් උඩට market එක buy වෙලා තියෙනවා. එතකොට මේ හැම movement එකක්ම capture කරගන්න ඕනේ නැහැ. ඔයාලගේ අනිත් confluences එක්ක මේක හොඳට blend කරගන්න පුළුවන්. ඇත්තටම මම හිතනවා මේක ඔයාලට වටින lesson එකක් වේවි කියලා. මොකද ගොඩක්ම මේ වගේ content ගොඩක් new ලංකාවේ කට්ටියට but ඔයාලා මේවා ඔයාලගේ trading journey එකට යොදාගත්තොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබෙනවා අනිවාර්යෙන්. මොකද මේවා ගොඩක් experienced traders ලා use කරන දේවල්. so ඉතින් community එකක් විදිහට community එකකට මම gift එකක් දුන්නා. එතකොට මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නැති වෙයි කියලා මම හිතනවා. ආය පාරක් මේක කාටවත් කියන්නේ මේකේ කෝඩ් වෙනස් කරලා හෝ කෝඩ් කොපි කරලා මුදල් වලට යොමුනන්න එපා. ඒ වගේ third class වැඩ කරන්න එපා. right එහෙනම් අපි තවත් මේ වගේ valuable video එකකින් හම්බෙමු. till then හැමෝටම good luck සහ 2026 අවුරුද්ද හැමෝටම සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් goodbye හැමෝටම. අපි next week video එකකින් හම්බෙමු.